කොහොමද ඉතින් මගේ යාළුවෝ හැමෝටම ඔයාලා හැමදෙනාම මගේ channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් ගොඩක් දවසකට පස්සේ තමයි අද වීඩියෝ එකක් අරගෙන ඔයාලා බලන්න ආවේ. පහුවන සිංහල අලුත් අවුරුදු දවස්වල ගොඩාක් කාර්යබහුල නිසා එක දිගට වීඩියෝස් අරගෙන ඉන්න බැරි වුණා. ඉතින් අද මම හිතුවා ඔයාලට ලස්සන vlog එකක් අරගෙන එන්න ඕනි කියලා. ඉතින් අපි බලමු වීඩියෝ එක ඉස්සරහට මොනවද අද මේ වීඩියෝ එකේදී මම ඔයාලට පෙන්වන්නේ කියලා. ඉතින් වීඩියෝ එකත් එක්කම රැඳිලා ඉන්න කියලා ඔයාලට පුංචි ආරාධනාවක් කරන ගමන් අපි යමු වීඩියෝ එකට. ඇත්තෙන්ම කිව්වොත් මට හිතෙනවා මේ වීඩියෝ එක දාන්න මම ගොඩක් පරක්කු වුණාද කියලා. මොකද පහුගිය සිංහල අලුත් අවුරුදු දවස්වල තිබුණු කැවිලි ඕඩර්ස්ුත් එක්ක channel වල වීඩියෝ දාන්න කාලෙ වෙන් කරගන්න බැරි වුණ තරම්. ඉතින් ඔන්න කොහොම හරි අවුරුදු දවස්වල තිබුණු ඕඩර්ස් ඒ දේවල් ලෑස්ති කරන අතරතුර මම පුංචි වීඩියෝ ක්ලිප් ටිකක් අරගත්තා ඔයාලට පෙන්නන්න. ඉතින් ඒ ලැබිලා තිබුණු ඕඩර්ස් වල තියෙන වැඩත් එක්ක තිබුණු කාර්යබහුලත්වයයි සිංහල අලුත් අවුරුදු කිට්ටු වෙනකොට ගෙදර දොරේ වැඩ කටයුතු ඉතින් වෙනදට වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැනේ. ඉතින් ඔන්න මම මේ දවස්වල කරපු කැවිලි ඕඩර්ස් වල වීඩියෝ තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් ඔන්න ওই දේවල් ওই විදිහට අවුරුදු දවස්වල ලෑස්ති කරලා ඒ හැමෝටම බාර දීලා ඔන්න අපි 15 වෙනිදා උදේම පිටත් වුණා අපේ මේ පුංචි ට්‍රිප් එක යන්න. ඔන්න ඉතින් ගොඩක් කාලෙකින් ට්‍රිප් එකක් යන නිසා අපි හැමෝම ගොඩක් සතුටින් ඔන්න මේ ගමන යන්න පිටත් වුණා. මේ ගමනට මගේ අම්මා තාත්තා මගේ මහත්තයා ඒ වගේම නංගි මල්ලි තව මගේ ලොකු තාත්තගේ දුව ඒ කට්ටියම තමයි මේ ගමන යන්න පිටත් උනේ. ඔන්න එදා නෙල්ලිගල පාසලේ ලොකු උත්සවයක් තිබුණා. ඔයාලා දැන් ටිකකට කලින් දැක්කේ පළතුරු තොරණක්. ඉතින් නෙල්ලිගලට මම නම් මේ ආපු දෙවෙනි වතාව. මීට කලින් මම එක වතාවක් ඇවිල්ලා තියෙනවා. නමුත් ඊට වැඩිය පුංචි වෙනස්කම් කීපයක් මේ පන්සලේ ඉදිකිරීම් වලින් සිද්ධ කරලා තිබුණා. ඉතින් උත්සවයකුත් තිබුණා. ඒ වගේම අවුරුදු නිවාඩුවට ගොඩක් දෙනා වැඳ පුදා ගන්න ඇවිල්ලා හිටියා. ඉතින් බලන්නකෝ මේ නෙල්ලිගල පන්සලේ තියෙන සුන්දරත්වය. නෙල්ලිගල පන්සල වැඳ පුදා ගත්තට පස්සේ අපි අතරමඟ කොහේදිවත් නතර වෙන්නේ නැතුව එක දිගටම නුවරඑළියට යන්න පිටත් වුණා. ඉතින් ඒ යන අතරමඟ පුංචි වීඩියෝ ක්ලිප් කීපයක් තමයි මම දැන් ඔයාලට මේ පෙන්නන්නේ. ඉතින් ඔන්න අපට රම්බඩොමක හම්බුණා. රම්බඩොමකින් යනකොට හැමෝම යන වාහනවල අය සද්දෙට කෑ ගහනවා හෝ කියන ඔන්න අහගෙන ඉන්නකෝ. එදා දවසේ හවස 6-7 වගේ වෙනකොට අපිට නතර වෙන තැනට ළඟා වෙන්න පුළුවන් වුණා. ඉතින් මේ පෙන්නන්නේ මම අපි නතර වෙන තොරගත තැන රූම්ස් කොහමද යාලා ලෑස්ති කරලා තිබුණේ කියලා. ඇත්තෙන්ම කිව්වොත් ගොඩාක් පිරිසිදුවට පිළිවෙලට ඒ හැමදේම සූදානම් කරලා තිබුණා. මෙතන ගැන විස්තර මම වීඩියෝ එකේ ඉදිරියේදී ඔයාලට පැහැදිලිවම කියන්නම්. ඉතින් මේ බලන්න හරිම ලස්සන විදිහට ආකර්ෂණීය විදිහට බෙඩ්ස් වගේම ටී කෝපි ඒ දේවල් හැමදේම ලෑස්ති කරලා මේ රූම් එකේම අපිට තියෙනවා. ඉතින් හොට් වෝටර් තියෙනවා. ඒ වගේම හැම රූම් එකකටම වාගේ වොෂ්රූම් තියෙනවා. ඉතින් මේ බලන්නකෝ දැක්කත් ආස හිතෙන විදිහට මේ දේවල් ලෑස්ති කරලා තිබුණා. ඉතින් ඔන්න මේ බලන්න මෙයාගේ ඇඟේ හැටියට නෙමෙයි මෙයාගේ කෑම කොතන වුණත් මෙයා තමයි මුලින්ම කන්න පනින්නේ. ඉතින් මේ ඉන්නේ මගේ චූටි නංගි. මට උයනවා නම් ඔයාලට වීඩියෝ එකක් අරගෙන ඉන්න බැරි වුණා. මොකද අපි ගොඩක් බඩගිනි වෙලා හිටපු නිසා අපු ගමන් අම්මයි ඉක්මනින්ම වාගේ ඉවුවා. ඉතින් මේ විදිහට උයලා කන්න ගන්න එක තමයි නුවරඑළියේදී ගොඩාක් සුදුසුයි කියලා මම ඔයාලට කියන්නේ. මොකද මේ පැත්තේ කෑම ගොඩක් මිල වැඩි අපි ඉන්න ප්‍රදේශයත් එක්ක සසඳලා බැලුවහම ඒ වගේම තමයි ඔයන්න අවශ්‍ය කරන හාල් පොල් 3-5 වගේ දේවලුත් ඔයාලා එනකොටම අරන් යනවා නම් ගොඩක් හොඳයි කියලා මම හිතනවා. ඔන්න ඉතින් එදා දවසේ රෑ කෑමත් අරගෙන අපි කට්ටියම ගොඩක් සතුටින් සැහැල්ලුවෙන් අද දවස ගැන පොඩ්ඩක් කතා කරලා ඉතින් රෑ වෙලා නිදාගත්තා. මොකද ගමන් මහසියක් තිබුණනේ. ඔන්න ඉතින් පහුවදා උදේ තමයි මම ඔයාලට මේ පෙන්නන්නේ. මේ බලන්න ඉර පායනකොට ගොඩාක් ලස්සනයි මේ කඳුකඩ පරිසරයේ ඉඳන් මේ දර්ශනය දකිද්දී. ඉතින් උදේ තියෙන සීතලත් එක්ක මේ කට්ටිය නම් තාම
අවදි වෙන්න කම්මැලිකම් කරනවා. ඉතින් අම්මයි මායි දෙන්න නම් කල්තිය අවදි වුණා මොකද උදේ කෑමත් ලෑස්ති කරන්න එපයි. ඉතින් නුවරඑළියට ඇවිල්ලා ගොඩක් දෙනා කරන වැඩක් තමයි මේ ෆොටෝස් ගන්න එක වීඩියෝ කරන එක. ඉතින් ඒක අපේ අයට කියලා කිසිම වෙනසක් නැහැ. එයාලා බලන්නේ නැගිටපු ගමන්ම ෆොටෝ ගහන්නයි වීඩියෝ කරන්නයි. ඉතින් මට ඕනේ උදේම කෝෆි එකක් බොන්න. ඉතින් ඒක ලෑස්ති කරගෙන කොෆි එකක් බිබී මම දැන් ඔයාලට මේ පෙන්වන්න ලෑස්ති වෙන්නේ පහළ ඉඳන් අපි තෝරගත්ත තැන මේ දේවල් කොහොමද කියලා. අපි අද මේ ඇවිල්ලා ඉන්නේ ලැවෙන්ඩර් රිසෝට් කියන නිවාඩු නිකේතනයට. ඉතින් මේ පෙන්වන පඩිපෙළෙන් තමයි උඩට ගොඩ වෙලා මේන් රෝ එක තියෙන්නේ. එතනින් ඇතුළට ගියාම මෙන්න මේ විදිහට යාළගේ ලිවිං ඒරියා එකක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි කිචන් එක තමයි මම දැන් ඔයාලට මේ පෙන්වන්නේ. කිචන් එකෙත් අපට අවශ්‍ය කරන දේවල් හැමදේම වගේ තියෙනවා. ඒ වගේම තමයි පාටි දාන අයට මෙන්න මේ විදිහට වෙනම පාටි ඒරියා එකක් තියෙනවා. බාබකියු දාන්න පුළුවන්. ඔයාලට විනෝද වෙලා සින්දුවක් අහලා සින්දුවක් කියලා ඒ දේවල් ලස්සනට මෙතන ඔයාලට කැමති විදිහට කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මම දැන් ඔයාලට පෙන්වන්නේ මෙයාලගේ තියෙනවා කබාන එකක්. ඒ කබාන එක ළඟ ඉඳන් පහළ බැලුවම පේන විදිය සහ ඒවට තමයි මම ඔයාලට පෙන්වන්නේ. ඉතින් ඔන්න කපල් එකකට ගැලපෙනම සුදුසුම විදිහට ඔයාලගේ බජට් එකට ගැලපෙන මුදලකට ලස්සන කබාන එකක් මෙන්න මේ විදිහට පහළ තියෙනවා මම ඔයාලට පෙන්වන්නම්. ඉතින් දොරෙන් ඇතුල් වෙනකොටම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඇතුළට ගිහිල්ලා අපි බලමු. ඇතුල් වෙනකොටම මෙන්න මේ විදිහට මිරර් එකක් තියෙනවා. එතන ෂූරැක් එකක් තියෙනවා. ඒ වගේම ඊට එහා පැත්තෙන් මේ විදිහට ඔයාලට වොෂ්රූම් එක තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් කියුට් වොෂ්රූම් එකක් තියෙනවා. ඒ වගේම තමයි හොට් වෝටර් තියෙනවා. ඔයාලට කැමති විදිහට කපල් එකකට ගැලපෙන විදිහට මේ දේවල් ඒගොල්ලෝ ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඔන්න බලන්න කබාන එක ඇතුළ තමයි මම ඔයාලට දැන් මේ පෙන්වන්නේ. ඉතින් කපල් එකකට නිදහසේ ලස්සනට නිවාඩුවක් ගත කරන්න පුළුවන් විදියට අතේ ඇති මුදලට ගැලපෙන විදියට ලස්සනට මේ දේවල් ලෑස්ති කරලා තියෙනවා. ඔයාලට මේ කබාන එක හරි අපි නතර වෙලා තියෙන රිසෝට් එක හරි බුක් කරගන්නවා නම් මම දැන් ඔයාලට මේ පෙන්වන නම්බර් එකට කතා කරලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. මම දැන් ඔයාලට මේ පෙන්වන්නේ පහළ තියෙන පාකින් ඒරියා එක. මෙතන ඉඳන් බැලුවම කොහොමද තියෙන්නේ කියලා මම දැන් ඔයාලට පෙන්වන්නම්. ඔන්න ඉතින් අපි නතර වෙලා හිටපු තැන ගැන විස්තර ටික නම් එච්චරයි. මම දැන් ඔයාලට මේ පෙන්වන්නේ අපි උදේ කෑම ලෑස්ති කරගත්ත විදිහ. ඉතින් මේ ඉන්නේ අපේ ලොකු චෙෆ් කිව්වොත් හරියටම හරි. මම දෙයක් අද කරනවා නම් මම ඉගෙනගත්තු දේවල් ඒ හැම දෙයකටම මුල් වුණේ මගේ අම්මා. එයා හදා ලැබුණු අඩිතාලම ඒ දේවල් උපයෝගී කරගෙන තමයි මම මගේ දේවල් ගොඩක් දුරට ඉස්සරහට කරගෙන යන්නේ වැඩි දියුණු කරගෙන. ඉතින් කොයි ගෙදරත් හැමදේම දුවක් ඉගෙන ගන්න තමන්ගේ අම්මගෙන්නේ. ඉතින් එදා උදේට අපි පොල්සම් බෝල හදලා වම්බටුත් එක්ක කෙන්දෝ කරවල තෙල් දාලා පරිප්පු වෙලා තමයි උදේ කෑම ලෑස්ති කරගත්තේ. ඉතින් උදේ කෑම හැම ගත්තට පස්සේ අපි හැමෝම කතා වුණා අද දවසේ අපි කොහෙටද ඇවිදින්න යන්නේ මොනවද කරන්න කියලා. ඉතින් හැමෝම කතා කරගත්ත විදිහට අපි තීරණය කරා අද දවසේ කුඹල්වල අසපුව වන්දනා කරන්න යනවා කියලා. ඉතින් හැමෝම උදේම ලෑස්ති වෙලා කුඹල්වල යන්න පිටත් වුණා. ඉතින් මට හිතෙනවා ඒ අනතර මගේ කියවිල්ල අහනවට වැඩිය මේ සුන්දර පරිසරය කොයි වගේද කියලා බලාගෙන ඉන්න ඔයාලට බලන්න ඉඩ නම් ගොඩක් හොඳයි කියලා. ඉතින් මේ බලන්නකෝ අපේ ප්‍රදේශවලට වැඩිය මේ කඳුකර පරිසරවලට එද්දී වටපිටාවේ කොයිතරම් ලස්සනද කියලා. මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝම දැනටමත් දන්නවනේ කුඹල්වල මහමෙවුන අසපුව තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ කියලා. ඉතින් නුවරඑළියේ ඉඳන් බදුල්ලට යනවා නම් මේ ගමනේ තියෙන විඩාව පොඩ්ඩක් අඩු වෙනවා මොකද අපි නුවරඑළියේ විවේකයක් අරගෙන යන්නේ.
ඉතින් ලංකාවේ වදලට ගොඩක් දුර ඉඳන් එනවා නම් ටිකක් මේ ගමන මහන්සියක් දැනෙන්න පුළුවන්. ඉතින් ඔන්න තියෙන ලොකුම අකරතැබ්බට තමයි මේ මුණ දීලා ඉන්නේ. ඒ තමයි මේ වාහන උඩට යන්න දෙන්නේ නැහැ. ඒක නිසා අපිට සිද්ධ වුණා පයින් යන්න. සාමාන්‍යයෙන් කිලෝමීටර් 5ක් විතර පයින් යන්න තියෙනවා. ඉතින් ප්‍රධාන මාර්ගය හරහා යනකොට ටිකක් දුර වැඩි නිසා අපිට ගමේ අයගෙන් අහගන්න ලැබුණා මෙන්න මේ විදිහට තේ වතු මැද්දෙන් තියෙන අතුරු මාර්ග වලින් ගියාම අපිට ඉක්මනින් උඩට යන්න පුළුවන් කියලා. ඉක්මනින් කීවට මේ විදිහට යනකොටත් ටිකක් වැඩි කාලයක් ගත වෙනවා. නමුත් දුර ප්‍රමාණය ටිකක් හරි අඩු කරගන්න පුළුවන්. අපි ආපු දවසෙත් මේ විදිහට කුඹල්වෙල අසපුවට ගොඩක් සෙනග හිටපු නිසා පහලින් අපට වාහන උඩට අරන් එන්න දෙන්නේ නැහැ. මොකද අතරමඟ තියෙන මාර්ගය ගොඩක් පාටු නිසා වාහන බ්ලොක් වෙන්න බලනවා. ඉතින් ඔන්න ගොඩාක් දුෂ්කර ගමනක් සාමාන්‍ය පැය එකමාරක් විතර පයින් ආවට පස්සේ ඔන්න අවසානයේට අපි ඒ බලාපොරොත්තු වුණ සුන්දර දිව්‍ය ලෝකයක් වගේ ලස්සන කුඹල්වෙල අසපුව අපට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මම හිතනවා මෙතන ඉඳන් මම කියවනවට වැඩිය මේ සුන්දරත්වය වලට බලා ගන්න තිබ්බනම් ගොඩක් වටිනවා කියලා. ඔන්න බලන්නකෝ කොයිතරම් ලස්සනද කියලා. ඔන්න ඉතින් මේ මගේ ඉස්සරහින් යන්නේ මගේ තාත්තා. එයාට නම් දැන් ටිකක් මහන්සි පාටයි. මොකද අපි ගොඩක් දුර පයින් ඇවිදගෙනනේ ආවේ. ඔයාලත් කුඹල්වෙල අසපුව වන්දනා කරන්න එනවා නම් ටිකක් වැටි හිටි අයත් එක්ක එනවා නම් කල්තියා මේ ගමන සූදානම් කරගෙන එයාලට පයින් ඇවිදගෙන ඉන්න අපහසු අය ඉන්නවා නම් ඒ දේවල් වලට ලෑස්ති වෙලා තමයි මේ ගමන එන්න ඕනේ. මොකද උඩට වාහන වලින් එන්න නොදුන්නොත් එහෙම එයාලට ගොඩක් මහන්සි දැනෙන්න පුළුවන්. මොකද දැන් ළඟ එන වෙසක් පොයට ඔයාලා එන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මම හිතනවා කුඹල්වෙලට ගොඩක් සෙනග ඉඳී කියලා. ඉතින් ඒ දේවල් වලට සූදානම්ින් එන්න මේ සුන්දර ලස්සන අසපුව වන්දනාමාන කරගන්න අනිවාර්යෙන්ම එන්න ඕනේ. මොකද ඇත්තෙන්ම කිව්වොත් මේක මිහිපිට දිව්‍ය ලෝකයක් වගේ. බුදු මන්දිරයට පිටත ඉඳන් බැලුවම පේන විදිය තමයි මම දැන් ඔයාලට මේ පෙන්නන්නේ. ඇත්තෙන්ම කිව්වොත් මීදුමත් එක්ක ටිකක් වැහිබර කාලගුණයක් තිබුණ දවසක් තමයි එදා. බුද්ධ මන්දිරයට පිටතින් මෙන්න මේ විදිහට ලස්සන පොකුණු ටිකක් තියෙනවා. ඉතින් මේ තියෙන හැමදේම ඇසිපිය නොහෙලා ඒ දේවල් දිහා බලන ඉන්න හිතෙන තරම් ඇත්තටම ලස්සනයි. ඒ වගේම තමයි හිත නිවන අමුතුම කියා ගන්න බැරි හැඟීමක් දැනෙනවා මෙතනට ආවට පස්සේ. ඉතින් මම හිතනවා මෙතනට එන හැමෝටම මේ හැඟීම විදිහටම දැනෙනවා ඇති කියලා. ඇත්තෙන්ම කිව්වොත් මේ පිට දිව්‍ය ලෝකයක් වගේ ගොඩක් ලස්සන හිත නිවන මේ කුඹල්වෙල අසපුව වන්දනාමාන කරලා අපි ආපහු යන්න පිටත් වුණා. දැන් ඉතින් ආවා වගේම දුරක් ආපහු යන්නත් තියෙනවනේ. මේ බලන්න කුඩට ආපු වාහන කොච්චර බ්ලොක් වෙලා තියෙනවද කියලා. ඔන්න ඉතින් අපි කට්ටිය ඇවිද්ද පය දහස් වැටේ කියලා ආපු විදිහටම ආපහු පයින් යන්න පිටත් වුණා. සමහර වෙලාවට කොහොම හරි උඩට පයින්ම ආපු අය ආපහු යනකොට යන්න අපහසු නිසා මේ විදිහට වීල් එහෙම හයරකට අරන් යනවා අපිට දකින්න ලැබුණා. ඉතින් ආපහු යනකොට මුරුකු ටිකක් එහෙම කන ගමන් hina වෙවි වීලුත් හලු කරගෙන යනකොට
මේ ගමනේ මහන්සිය ඇත්තටම දැනෙන්නෙම නැති තරම්. බලන්නකෝ ඔය පැත්තකින් යන වීල් එහෙම ඔක්කොම හයිවේකට අරගෙන ආපහු යන්න බැරි කට්ටිය යන ඒවා. කොහොම හරි ඔන්න කුඹල්වල අසපුව වන්දනා කරලා අපි ආපහු නුවරඑළියට එනකොට ටිකක් රැ වුණා. ඉතින් ආපු ගමන්ම කොහෙවත් ඇවිදින්න යන්නේ නැතිව කාලා එහෙම අද දවස විවේකයෙන් ගත කරනවා රාත්‍රී කාලය කියලා අපි හැමෝම කතා වෙලා තමයි මගින්ම ආවේ. ඔන්න ඉතින් කැරට් ලිස් ටිකක් එහෙම කපලා අරගත්තාම ඉක්මනින්ම හදාගන්න පුළුවන් කෑමක් නේ එළවලුපත් කියන්නේ. උදේට ඔය පරිප්පු ටිකක් තිබුණා ඒකත් රත් කරලා චිකන් ඩෙවල් එකක් හදලා අපි රෑ කෑම ලෑස්ති කරගත්තා. ඔන්න ඉතින් එදා දවසත් මේ විදිහට ගත කරලා අපි හැමෝම නිදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් පවෙනිදා උදේ තමයි මම ඔයාලට දැන් මේ පෙන්නන්නේ. අද ඉතින් කොච්චර දුකින් වුණත් අපි මෙතනින් යන්න පිටත් වෙන්න ඕනේනේ. ඉතින් උදේම රෑ හදපු ෆෘට් සලාඩ් ටිකක් තිබිලා ඒකත් කන ගමන් මෙතෙන්ට වෙලා ටිකක් ඉන්න ඕනේ කියලා හිතුණා. ඔන්න ඉතින් අපි හැමෝම අපහු යන්න පිටත් වෙන තමයි මේ ලෑස්ති වෙන්නේ. යන්න කලින් අපිට බාර දුන්නු දේවල් ඒ විදිහටම ලස්සනට පිළිවෙලට අස් කරලා මේ දේවල් ලෑස්ති කරලා තමයි අපි යන්න පිටත් වෙන්න හදන්නේ. ඉතින් හැම රූම් එකකටම ගිහිල්ලා ඒ දේවල් ලස්සනට පිළිවෙලට ආපහු තිබුණු විදිහටම තියෙනවද කියලා චෙක් කරලා ඉතින් අපි දැන් හැමෝම යන්න පිටත් වෙන්න හදන්නේ. ඉතින් යන්න කලින් ආපහු මේ දේවල් දකිද්දී තවත් දවසක් හරි මෙතන ඉන්න තිබුණා නම් කියලා හිතට දැනෙන තරමටම අපි මේ දවස් දෙක තුන ගොඩක් සතුටින් සැහැල්ලුවෙන් මෙතන ගත කරා. මේ ඉන්නේ මේ ලැවෙන්ඩර් රිසෝට් එක අයිති අයියා. ඉතින් ඒ අයියා ගොඩක් සුහදශීලී ගොඩක් කරුණාවන්ත ඇත්තෙම කිව්වොත් ගොඩක් හොඳ කෙනෙක්. ඉතින් මේ අක්කට නම් වීඩියෝ එකට ඉන්න බැහැ කියලා කිව්වා. කොහොම හරි කමක් නැහැ. ඔන්න ඉතින් අපි හැමෝම ආපහු ගෙදර යන පිටත් වෙන තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මෙතනින් පිටත් වුණාට අපි ග්‍රෙගරි පාර්ක් එකට එහෙම ගිහිල්ලා තව ටිකක් විනෝද වෙලා බෝට් සවාරියක් ගිහිල්ලා තව ටිකක් කාලය ගත කරලා තමයි නුවරඑළියෙන් යන්න ඕනේ කියලා හැමෝම කතා වුණේ. ඔන්න ඉතින් අපි ග්‍රෙගරි පාර්ක් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. අප්‍රේල් මාසෙ කියන්නේ නුවරඑළිය සැලලිහිණි වසන්ත කාලය කියලා ඔයාලා හැමෝම දන්නවනේ. ඉතින් අප්‍රේල් මාසයේ මෙන්න මේ විදිහට බලන්න ආස හිතෙන තරමට ලස්සන මල් තියෙනවා නුවරඑළිය පුරාවටම. මම හිතන විදිහට කඳුකර ප්‍රදේශවලින් බැහැරව නාගරික පරිසරවල ජීවත් වෙන බොහෝ දෙනා ගොඩක් වෙලාවට නිවාඩුවක් ගත කරගන්න නුවරඑළිය තමයි තෝරගන්නේ කියලා බැලුව බලමටම තේරෙනවා. නෝමල් බෝට් එක මේ බෝට් එක යන 2000 වෙන කට්ටිය. ඔන්න ඉතින් දැන් අපි කට්ටියම කතා වෙලා දැන් මේ ඉන්නේ බෝට් සවාරියක් යන්න ඕනේ කියලා. ඉතින් අපි හැමෝම මේ විදිහට ජැකට්ස් එහෙම දාගෙන බෝට් සවාරියක් යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ ගමන යන අතරමඟ මේක ඔයාලට පෙන්වන්න වීඩියෝ කරන්න ගිහින් ඔන්න මට පුංචි කරදරයකුත් වුණා. බලන්න ඉන්නකෝ මට මොකද්ද වෙන්නේ කියලා. ඔන්න ඉතින් බෝට්ටුව ඇතුලේ පොඩි පිනුමකුත් ගහලා තමයි මගේ ගමන කෙලවර වුණේ. ඉතින් මල්ලිටයි හස්බන්ඩ්ටයි මෙන්න මේ බෝට් එකකට යන්න ඕනි කියලා කිව්වා. ඉතින් දැන් ඒ දෙන්නා යන්න තමයි මේ පිටත් වෙන්න හදන්නේ.
ඇත්තටම අපේ මල්ලිටයි හස්බන්ඩ්ටයි මේ බෝට් එකක යන්නේ නැතුව මෙතනින් යන්නම බෑ කිව්වා. බලන්න ඉන්නකෝ ඒ දෙන්නටත් මොකද වෙන්නේ කියලා. ඒ දෙන්න උඩරින්ම හරවලා ගන්න ඕනේ වතුර. ඔව් කණේ වතුර ගෑවෙන්න. ඔව් දාලා වෙන්න. මේ පැත්ත බලන්න. බයි කිය. හරි. කවුරු ආවද යනවාද? හා? අන්න බලන්නකෝ පෙප්සි බෝතලයක් උඩින් යනවා. කණේ වතුර තියනවද? කණේ වතුර තියනවද? කණේ වතුර තියනවද? නෙමෙයි තිබුණේ අනිත් සෙට් එක. අප්‍රේල් මාසෙට නුවරඑළිය ආවම මට වෙලාවකට හිතෙනවා මීට වැඩිය හොඳයි යාපනයේ ගියානම් කියලා. මොකද සමහර වෙලාවට ඒ තරමටම අවුව වැටෙනවා නුවරඑළියට. ඉතින් රාත්‍රී කාලේ නම් ටිකක් සීතලයි. ගොඩක් නුවරඑළිය සීතල වෙන්නේ දෙසැම්බර් මාසෙට. ඔන්න මෙතනින් යන්න කලින් මේ ගේම් එකත් ප්ලේ කරලා පොඩ්ඩක් විනෝද වෙලා යන්න ඕනේ කියලා හිතුණා. ඕ පළවෙනි එකම කෑම. දැන් අවසානකින් හතරම වටන්න බෑ. පළවෙනි එක නෙව. කෑවනේ. අපරාධ. ඔන්න ඉතින් අපි මේ සුන්දර නුවරඑළියේ ගොඩක් විනෝද වෙලා ලස්සන මතක පිරුණු දවස් 3ක් ගත කරලා අපහු ගෙදර යන්න පිටත් වුණා. නුවරඑළියට එන කිසිම කෙනෙක් මේ එළවලු කඩ පහු කරගෙන මොකුත්ම අරගන්නේ නැතුව යන්නෙම නැති තරම් අම්මයි මමයි දෙන්නා එළවලු ටිකක් අරගෙන යන්න මෙතනින් අතර වුණා. ඉතින් ඔන්න ගෙදර යන්න හිතෙන්නේ නැති තරමට පුංචි දුකකුත් හිතේ හිර කරගෙන මේ සුන්දර පරිසරය තවදුරටත් දකින ගමන් හිතින් විඳින ගමන් අපි ආපහු ගෙදර යන්න පිටත් වුණා. ඉතින් ඔන්න අපි හැමෝම නුවරඑළියට ගිහිල්ලා ගත කරපු ලස්සන නිවාඩු දවස් 3 මේ විදිහට වීඩියෝ එකකින් ආරම්භපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ඔයාලා හැමෝටම මම ගොඩාක් ආදරෙයි. ඉතින් ආයෙමත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.